ආයිබෝවන් සියලු දෙනාට. මේ දවස්වල වැඩිපුරම කතා කරන මාතෘකාව සලේ. දන්නවා පාස්කු ප්‍රහාරය පිළිබඳ සලේ හිටපු බුද්ධ්‍යංශ ප්‍රධානියා අත්අඩංගුවට අරන් ඉන්නවා. ඒ ඔහු උපවාසයක් ආරම්භ කරලා තිනවා. දැන් මේ වෙනකොට ඔහු ජාතික රෝහලට ඇතුළත් කරලා තිනවා. ඉතින් මේ අපිට පේනවා සලේ ක්‍රියාත්මක වෙන්නේ මේ විපක්ෂයේ අයගේ ක්‍රියා කීමකට හෝ වෙන්න පුළුවන්. කෙසේ හෝ ඒවා මේ අපිට පේන්නේ සලේ අත්අඩංගුවට ගන්න පුළුවන්. අත්අඩංගුවට ගත්ත කෙනෙක් වැරද්දක් කළා නැත්නම් ඔහු නිදහස් වෙනවා. ඒ නීතිමය ක්‍රියා ප්‍රතිපාටිය ඇතුලේ. හැබැයි දැන් මේ සලේ අත්අඩංගුවට ගැනීම තුලින් කලබලයට පත් වෙලා ඉන්නේ විපක්ෂය. මහින්ද රාජපක්ෂ පවුල, එතකොට ගම්මන් පිළලා, එතකොට විමල් වීරවංශලා මේගොල්ලෝ හරියට කලබල වෙලා මේ සලේ වෙනුවෙන් මැරෙන්න හදනවා දැන්. මම දැක්කා අද දවසේ මේ මාරාන්තික උපවාසයක් ආරම්භ කරන්න යනවා. මේ මූලිකත්වය අරගෙන ගම්මන් පිළ සහ විමල් වීරවංශලා. අනේ මං හරි සතුටු වුණා මාරාන්තික උපවාසයක් පටන්ගෙන ඔතනින්ම අතු ගෑවලා ගියා නම් ලංකාවට මේ ලංකාවට තියෙන එක විස බීජ දෙකක් තමයි ගම්මන් පිළ සහ විමල් වීරවංශ කියන්නේ. මෙන්න මේ විස බීජ දෙක එහෙම මාරාන්තික උපවාසයෙන් හරි ගියා නම් මේ ලංකාවට හරියයි කියලා මට හිතෙනවා. ඉතින් මේ සලේගේ අත්අඩංගුවට ගැනීම හරහා මේ විපක්ෂයේ කලබල වෙන්න හේතු වෙන මුකුත් නෙවෙයි. මේගොල්ලෝ දන්නවා මේගොල්ලෝ සලේ කට ඇරියොත් මේගොල්ලන්ට අනිවාර්යයෙන්ම මේගොල්ලන් නීතිය රැහන්ට අහු වෙනවා සහ මේගොල්ලන්ට කූඩුවට යන්න වෙනවා කියන එක දන්නවා. ඒක නිසා මේගොල්ලෝ උපරිම උත්සාහ කරනවා සලේ බේරා ගැනීමට සහ ආණ්ඩුවට ලොකු ප්‍රෙෂර් එකක් දීම සඳහා මේ ක්‍රියාවලිය කඩාකප්පල් කරන්නේ. ඉතින් මේක තමයි මේ විමල් වීරවංශලා, ගම්මන් පිළලා සහ රාජපක්ෂ නාමල්ලා ඇතුළු සියලු දෙනා මේ කරන්නේ. නැතිනම් මේ සලේට තියෙන ආදරයක් නෙවෙයි, මොවුන්ගේ ජීවිතවලට තියෙන ආදරයක් නිසා තමයි මේ සලේව එළියට ගන්න උත්සාහ කරන්නේ. ඉතින් මම හිතනවා ගරු ජනාධිපතිතුමා සහ ආණ්ඩුව තියපු අඩිය පිටිපස්සට ගන්නේ නැති වෙයි කියලා. මොකද මේගොල්ලෝ මේ ඒගොල්ලෝ මම හිතන්නේ ආණ්ඩුවට තේරෙන්න ඕන මේගොල්ලෝ මේ දඟලන්නේ සලේට තියෙන ආදරයකටවත් වෙන මොකටවත් නෙවෙයි. මේගොල්ලෝ අනිවාර්යෙන් සලේගෙන් වචනයක් එළියට ආවොත් ඒක මේගොල්ලන්ට බලපාන නිසා තමයි මේගොල්ලෝ කෑ ගහන්නේ. ඉතින් ආණ්ඩුව අපි හිතනවා මේක ඉදිරියට ධෛර්යවන්තව කරන් යයි. මොකද මිනිසුන් ඉන්නේ ආණ්ඩුව පැත්තේ. ආණ්ඩුව දීපු පොරොන්දු මේවා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අත්අඩංගුවට ගන්නවා කියන එක. ඒකට සාධාරණයක් ඉටු කරනවා කියන එක. ඉතින් මේ ආණ්ඩුව මේ එන බලපෑම් හරහා මේ උපවාස හෝ මොනවා හෝ හරහා ආණ්ඩුව මේක අඩියක් පස්සට ගත්තොත් ඒක ආණ්ඩුවේ ලොකු පරාජයක් සහ සමස්තයක් විදිහට මියගිය 300ක් ආසන්න පිරිසකට කරන අසාධාරණයක් වෙනවා. ඉතින් මුළු රටක් මුළු ලෝකයක් සාධාරණත්වයක් බලාපොරොත්තු වෙලා ඉන්නේ මේ වෙලාවේ. ඔය ගම්මන් පිළලා රටට සාපයක් වෙච්ච විමල් වීරවංශලා මේ ලෝකෙ දෙයක් රටට නොකරපු රාජපක්ෂලාගේ කටුලෙව කන රාජපක්ෂලාගේ පස්සලෙව කන ගම්මන් පිළලා විමල් වීරවංශ දැඟලුවයි කියලා ආණ්ඩුව ඕකට සැලෙන්නේ නැතුව වැඩ කරයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මේ දඟලන්නේ සලේ බේර ගන්න නෙවෙයි මේ ගල්ලන්ගේ ජාමි බේර ගන්න. ඉතින් ජනාධිපතිතුමනි, ආණ්ඩුවේ නිලධාරීනි සැලෙන්නේ නැතුව අපි විශ්වාස කරන ජනතාව විදියට ජනතාව අනිවාර්යෙන් ආණ්ඩුවත් එක්ක ඉන්නවා. මේ සලේගේ මේ රංගනය සලේ කන්න නැතුව ඉන්නවනම් ඒකෙන් පේන්නේ සලේ යමක් කරලා තියෙනවා. සලේ යමකට සම්බන්ධයි. ඉතින් ඒක නොකිය ඉන්න ගන්න උපරිම ධෛර්යය තමයි ඔය ගන්නේ. නොකා නොබී ඉඳලා හොස්පිටල් වලට ගිහිල්ලා ඒ කතන්දර ඔය මොනව කරත් අනිවාර්යෙන්ම ඇත්ත දැනගත යුතුමයි. මේ තියපු අඩිය පිටිපස්සට නොතියා මේක අනිවාර්යෙන්ම ඉදිරියට කරගෙන යා යුතුයි කියන එකයි මගේ අදහස. නැවත වීඩියෝ එකකින් හමු වෙමු. ඔබ සැමට ආයුබෝවන්.